අයිබෝන් ඉතින් අපි කතා කරන්න ඕනේ මේ රටේ මේ වෙනකොට ජනතාව කුමක් අරමුණු කරගෙනද මේ රජය පත් කරේ කියන කාරණාව විශේෂයෙන්ම ජනතාව අපෙන් අහනවා. අපි මැදිහත් වුණා පහුගිය ඉඳපු මේ පාරම්පරික පියපුතු දේශපාලන රට කනකොට අලුත් දේශපාලන කණ්ඩායමක් අවශ්‍යයි කියලා ජනතාව තේරුම් ගත්තා. ඒ ජනතාවට අවශ්‍ය වෙන වටපිටාව එහෙමනම් වගවීම මේ රජයේ වෙනවද කියන කාරණාව ජනතාව අපෙන් අහනවා. ඒ නිසා අපි මේ රජයට ඉතාමත්ම කාරුණිකව ඉල්ලීමක් කරනවා. මේ වෙනකොට රටේ සමස්ත ජනතාවගෙන් 40%කට දැඩි ආහාර අර්බුදයක් තියෙනවා. ඒ වගේම තමයි දැඩි නියගයක් තියෙනවා. එදා වේල හොයාගන්න බැරුව ගොඩක් වෙලාවට අසරණ වෙලා ඉන්නවා. පෝෂ්‍යදායී ආහාර රටාවක් නැහැ, ආහාර වේලක් නැහැ. අද දුවදරුවන්ට කොපි පොත් පෑන් පැන්සල් අරන් දෙන්න, උදේ කෑම ටික දෙන්න ග්‍රාමීයව ජනතාවට නොහැකි වෙලා තියෙනවා. අපිත් එක්ක කතා කරනවා. අපි අපෙන් අහනවා මොනවද මේකට කරන්න පුළුවන් කියලා. නමුත් අපි දැනුවත් කරන්න ගන්න ඕනේ මේක අපිට පුළුවන් මාධ්‍යයෙන් මම විශේෂයෙන්ම අපි මේක කරනවා. අපිට ජනතාවගේ පැත්තේ ඉඳගෙන මහ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු හැටියට අපි මේක අවබෝධ කරගෙන තියෙන නිසා සාමාන්‍යයෙන් අවුරුදු 55ක් 60ක් අතර පුජ්‍යලයකට අපි දකිනවා මේ වෙනකොට මේ විශ්‍රාමක දීර්ඝ කිරීම සම්බන්ධව කතා කරොත් එහෙම අවුරුදු 55 60 අතර වෙනකොට මේ ශරීරයට විවිධ යම් යම් ශාරීරික දේවල් විවිධ සීනි කොලෙස්ටරෝල් ඒවා ආවහම ඔබ හිතන්න මේ වෘත්තියන් ටිකක් අමාරුයි අපහසු වෙනවා කරගන්න. ඒ වගේ කාරණා තියෙනවා. නමුත් අපි දකිනවා මේ හැම දෙයක්ම ජනතාවාදී දේවල්. මේ ජනතාව ඡන්දෙ දුන්නේ මේවා කරන්න නෙමෙයි. මේ වගේ වැඩ කරන්න නෙමෙයි. ජනතාවට අවශ්‍ය වෙන අද කිසිම වටපිටාවක් නැහැ. ජනතාවට සුවදායි පරිසරයක් නැහැ. බලන්න එක පැත්තකින් නියගය අනිත් පැත්තෙන් ආහාර අර්බුද දැන් අපි කොළඹ ප්‍රදේශය ගත්තොත් නාගරික ප්‍රදේශය ගත්තොත් මේ ප්‍රදේශ දෙකේම ජනතාවට දැඩි ආර්ථික අර්බුද තියෙනවා. ඒ වගේම විවිධ අර්බුද තියෙනවා. අපි දකිනවා මේ විදුලි අර්බුදය. එතකොට මේ විදුලි බිල අඩු කරනවා කිව්වා මිනිස්සුන්ගේ මේ රුපියල් ලක්ෂ 25ක් වෙනවාද තීරෝදරතය සාමාන්‍ය පොඩි තරුණයෙකුට අරගෙන මේ ව්‍යාපාරය කරන්න බෑ. සාමාන්‍ය පොඩි හෝටල් පටන් ගත්ත අය ඔවුන්ගේ ඒ කඩවල් වහලා දාලා තියෙනවා. ඒ මිනිස්සුන්ට තේ එකක් කෑම එකක් විකුණන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ගෑස් එක එන්නම සහල් එළවලු මේ කුළුබඩු ගණන් යනවා. ඔබ දකින්න ඔබ බලන්න මේ ගැන. නිසා අපිට වගකීමක් තියෙනවා. මේ රට කවුරු පාලනය කරත් ජනතාවත් එක්ක ඉඳගෙනයි අපි කතා කරන්නේ. ජනතාවගේ ප්‍රශ්න අපිට කතා කරන්න අපි සිවිල් සංවිධාන හැටියට සිවිල් ක්‍රියාකාරීන් හැටියට අද නෙමෙයි මේ කතා කරන්නේ. ඔබ දන්න අය දන්නවා. අපිට දන්න අය දැනගත්තත් එකයි දන්න අය නොදැනගෙන හිටියත් එක. නමුත් අපි මේ රටේ විශේෂ කණ්ඩායමක් හැටියට අපි කාගේවත් දේශපාලන වහල්ලු නෙමෙයි, දේශපාලන අතකොඩු නෙමෙයි, කාගේවත් බත් පැකට් එක කාලා කාටවත් පෝස්ටර් ගිහලා රස්සාවල් ඉල්ලන් ගිහපු කණ්ඩායම් නෙමෙයි. නිසා අපි මේ ආණ්ඩුවට කියන බොහොම පැහැදිලිව වගකීමෙන් බොහොම මේක ජනතාව හසුරවන්න ජනතාවට අවශ්‍ය දේ ඉෂ්ට කරන්න පුළුවන් රජයක් වෙන්න ඕනේ. නැත්නම් මං හිතන්නේ ඕගොල්ලන්ට මේක කරන්න බෑ කියන කාරණා විශේෂම අද අපිට වැටහිලා තියෙනවා. එතකොට මේ ආහාර ටික ආහාර රටාව අද බැහැර වුණොත් ඒ අවශ්‍ය ආහාර ටික පෝෂ්‍යදායී ආහාර වේලක් අද නැතුව ගියොත් මං හිතන්නේ ඒ මිනිස්සුන්ට කිසිම දෙයක් කරගන්න බැරුව වෙනවා. අපි දකිනවා අයාලේ යන රටක් හැටියට මේ වෙනකොට මේ රටපත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට දකින්න විශේෂයෙන්ම අපිට නිරීක්ෂණය වෙනවා මේ විවිධ මාධ්‍ය තුලින් මේ වෙනකොට සෑම තැනම හොරකම ඒ වගේම හැකර්ලා කියන කාරණා ඒ වගේම මේ කන්ටේනර් නැවත මතුවෙනවා. ඉතින් මේවා එනවනම් මම හිතන්නේ ජනතාවගේ බලාපොරොත්තු ඒ කියන්නේ ජනතාවගේ ඉදිරි බලාපොරොත්තුවක් ඇතුව තමයි මේ රජයපත් කරේ. අපි බොහොම වගකීමෙන් ඉල්ලීමක් කරනවා. ඊටාම ඉක්මනට මේවා ගැන රජය අවබෝධය අරගෙන ජනතා ප්‍රශ්න මේ ඇමති මණ්ඩලය එක්කාසු වෙලා කතා කරලා ඉතා ඉක්මනට ජනතාවට අවශ්‍ය වෙන වටපිටාව වගවීම උනේ නැත්නම් මම හිතන්නේ තව ඉදිරියේදී දැවැන්ත ආර්ථික සහ සමාජමය ගැටලු වලට මේ රජයට පත් වෙන්න වෙයි කියන කාරණාව විශේෂයෙන්ම අපි යෝජනා කරනවා මේ රජයට සිහිපත් කරනවා. බොහොම ස්තුතියි.